scammed in a slum in Sri Lanka, and again, and again. Stop! ලංකාව කියන්නේ ලෝකේ බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංචාරක ස්ථානයක් කියලා. අපි හැමෝම දන්නවා. ඒ වගේම තමයි අද වන විට ලංකාවේ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් මේ වන විට දැකගන්න පුළුවන්. නමුත් පසුගිය සැප්තැම්බර් මස 24 වනදා මෙරට සංචාරයක් සඳහා පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවක් මෙරට සංචාරය කරමින් සිටියදී ශ්‍රී ලාංකික තරුණයෙක් ඔහුගේ ලිංගය පෙන්වීම සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරා උන්නු කැවුම් වගේ ෂෙයා වෙන්න පටන් ගත්තා. ඒ සිද්ධිය ගැන ලංකාවේ අස්සක් නුල්ලක් නෑර ලොකු ගොසිප් එකකින් පටන් ගත්තා. කොහොම වුණත් එම නවසීලන්ත ජාතික කාන්තාව පසුගිය ඔක්තෝබර් මාස 25 වනදා එම සිදුවීම සම්බන්ධයෙන් එරට සංචාරක පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් සිදු කළා. මේ සම්බන්ධයෙන් සංචාරක පොලිස් කොට්ටාසය මගින් සිදු කළ විමර්ශනවලදී හෙළි වුණේ අදාළ විදේශීය කාන්තාව පසුගිය ඔක්තෝබර් මාස 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා ගමන් කරමින් සිටිදී තිරුක්කෝවිල් ප්‍රදේශයේදී එම පුද්ගලයා හමු වී ඇති බවයි. එහිදී මෙම පුද්ගලයා මෙම අශෝභන ක්‍රියාව සිදු කර ඇතවත් යනුව අදාළ සැකකරුන් කලමංචිකු විහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත් පසුව මෙම නවසීලන්ත ජාතික කාන්තාව ඇගේ සමාජ මාධ්‍යවල ඒ සිදුවීම සම්බන්ධයෙන් ඇගේ අදහස දක්වලා තිබුණා. මෙය තවත් එක් සිදුවීමක් බවත් එවැනි සිදුවීම් නිසා ලංකාවේ සංචාරය කිරීම නුසුදුසුයයි තීරණය කළ නොහැකි බවත් අනෙක් සෑම අවස්ථාවකදීම ලාංකිකයන් ඇයට සහාය වූ බවත් ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා. මෙවැනි අසභ්‍ය ක්‍රියා නිසා මෙරටට ලැබෙන විදේශ විනිමය නොලැබී යාම ගැන මෙරට බලධාරීන් ලබා ගන්නා ක්‍රියාමාර්ගය ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? මෙවැනි සිදුවීම් තවත් අපේ රටේ සිදුවිය හැකිද? අපි තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසිල්ලෙන්